අපේ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ පිරිසගේ රටට ලැබෙන්න ඕන දේ ලබා දෙන්න හොඳ තැනක් වෙයි. මේක මම හිතන්නේ හොඳ අදහසක්. ඒක තිබුණ නැහැ. මහපොළ ඇලුමිනයි නෙට්වර්ක් එක හොඳ ඉනිෂියේටිව් එකක් කියලා මම හිතනවා. පොළ ලැබෙනවා කියන එක මම ඇත්තටම දැනන් හිටියේ නැහැ. කැම්පස් එකට සිලෙක්ට් වෙලා අපි ඇප්ලයි කරනකොට තමයි මෙහෙම එකක් තියෙනවා කියලා අපි ඒකට ඇප්ලයි කරා. ඒක ලැබුණා කියලා දැනගත්තාම ඇත්තටම සතුටු හිතුණා. ඒක ඇත්තටම මේ කාලේ ලොකු ගාණක්. හැබැයි අපිට තිබුණ අසයින්මන්ට්ස් print කරන්න, එතකොට බයින්ඩ් කරන්න, ඒ දේවල් ගොඩක් වෙලාවට අපි එළියෙනුත් කරන්න වුණා. ඊළඟට ඉන්ටර්නෙට් ඇක්සස් අපිට යුනිවර්සිටි එකේ ෆැසිලිටිස් අඩුයි. එතකොට එළියෙන් ඒ දේවල් කරගන්න වුණා. ඇත්තටම මගේ ඒ දේවල් මම කරගත්තේ ලැබුණ දේ. එතකොට මං හිතනවා ඒකෙන් මං ලොකු ප්‍රයෝජනයක් ගත්තා කියලා. ඒක ඇත්තටම හොඳ දෙයක් කියලා මට හිතුණා අද මේ උත්සවයේ වෙලාවේදී. මොකද අපේ ග්‍රැජුවේට්ස්ලා ඉන්නවා ගොඩක් හොඳ තැන්වල ලංකාවේ සහ පිටරට අපේ බැචස් වල අය. එතකොට ඇත්තටම අපිට අපෙන් ලැබෙන දායකත්වය මේකට ලබා දෙන්න හොඳ තෝතැන්නක් කියලා මම හිතනවා. මොකද මේකෙදි කට්ටිය එකතු වුණාම ළමයින්ට වගේම රටට වගේම අපේ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ පිරිසගේ රටට ලැබෙන්න ඕන දේ ලබා දෙන්න හොඳ තැනක් වෙයි. මේක මම හිතන්නේ හොඳ අදහසක්. ඒක තිබුණ නැහැ. මහපොළ ඇලුමිනයි නෙට්වර්ක් එක හොඳ ඉනිෂියේටිව් එකක් කියලා මම හිතනවා. මගෙන් මහපොළට, මහපොළෙන් දරුවන්ට, දැයේ දරුවන්ගේ අධ්‍යාපනයට සවියක් වෙන්න මහපොළ ආදි විද්‍යාර්ථ එකමුතුව සමග අත්වැල් බැඳගන්න www.alumini.mahapolo.lk අදම සයින් අප් වෙන්න.